දවසක් ඔයාලට අද අපි ආවා ඔක්කොඳ තියෙන බීච් එකට. බීච් එකේ ඔරුගල මේ ඔරුගල එහා පැත්තේ ඊට පස්සේ අර තියෙනවා ප්‍රාර්ථනා කර. මේ කරට ඇවිල්ලා ප්‍රාර්ථනාවක් කරොත් ඒ ප්‍රාර්ථනාව හරියනවා කියලා. ගොඩක් කට්ටිය මිනිස්සුන්ගේ විශ්වාසයක් තියෙනවා. ඉතින් මේ ඔරුගල ගැන පොඩි හැඳින්වීමක් කරලා මේ ඔරුගල ඇවිල්ලා ඔරුගලේ කතරගම දෙයියෝ ලංකාවට වැඩම කරලා ලාවේ දෙමළ මිනිස්සුයි සිංහල මිනිස්සුයි පාදයාත්‍රාවේ ගිහිල්ලා දෙවියෝ ගඳ පුදා ගන්න අවස්ථාව කරන්න ඕනේ කියලා දෙනවා. අපි දැන් ඔරුගලට නගින්න හදන්නේ. කොන්ද දේවාලයේ ඉඳන් කිලෝමීටරයක්වත් නෑ, මීටර් 500ක් විතර වගේ තියෙන්නේ. මොකද බීච් එකට. ඒ බීච් එකේ තමයි මේ කොමන කැලේට යන පාරේ මොකද දේවාලයේ ඔරුගල. මේක වෙන ප්‍රසිද්ධ ගලක්. ඔරුගල කියන්නේ ගොඩක් ලස්සන බීච් එකක්. ඔරුවක් වගේ තමයි කරන්නේ. කැඩයක් තියෙනවා සාමාන්‍යයෙන්. ප්‍රාර්ථනා කළා එහා පැත්තට. ඔතට ඇවිල්ලා ප්‍රාර්ථනාවක් කරන්න ප්‍රාර්ථනා කලේ නැකලා ඔරුගලේ නගින්න ගමන් ඉන්නේ. ඔරුගල මේ තියෙන ඔරුගල ලස්සනයි. බීච් එකේ මට වෙච්ච ඔරුගල. ඔරුවක හැඩයක් තියෙනවා. ඔයගොල්ලෝ අනිවාර්යෙන් බලන්න. එන්න බලන්න ඇවිල්ලා ගොඩක් ලස්සන ප්‍රදේශයක්. කොමන කැලේ බලන්න ආවොත්, කොමන සත්තු බලන්න ආවොත් අනිවාර්යෙන් ඔකදට ඇවිල්ලා ඔකද ඔරුගල ප්‍රාර්ථනා ගල නැගලා බලලා යන්න කියලා කියනවා. ගොඩක් ලස්සන සුන්දර ප්ලේස් එකක්. ඔයගොල්ලෝගේ ඇස් වලටත් මේක බලා ගන්න